කාරණිකා. යට ඒවා කෝසිකා. උඩ දකුණු කාරණිකා. උඩ වම් කාරණිකා. යට දකුණු කෝසිකා. යට වම් කෝසිකා. දැන් කියලා උඩ දකුණු කාරණිකා. උඩ වම් කාරණිකා. යට දකුණු කෝසිකා. යට වම් කෝසිකා. උඩට එකක් වගේ උත්තර මහා ශිරා. මොකද උත්තර මහා ශිරා. යට එකක් වගේ ආදර මහා ශිරා. උඩට තුනක් වගේ තියෙන එක. ඒක මුළු ඇටට වගේ තියෙනවා. සංස්ථානික මහා ධමනි. මොකද සංස්ථානික මහා ධමනි. නැද බඩියක් වගේ එකක් තියෙනවා. දකුණු කෝසිකාවෙන් පටන් ගන්නෙ. එයා යන්නේ පෙනහළු වලට මොන ධමනියද? කුප්පුදියේ ධමනිය. වමට වම් කුප්පුදියේ ධමනිය. දකුණට දකුණු කුප්පුදියේ ධමනිය. දැන් ආයේ උඩේවා කාරණිකා යටේවා කෝසිකා උඩ දකුණු කාරණිකා උඩ වම් කාරණිකා යට දකුණු කෝසිකා යට වම් කෝසිකා උඩට ටිකක් වගේ උත්තර මහා ශිරා යට ටිකක් වගේ ආදර මහා ශිරා උඩට තුනක් වගේ සංස්ථානික මහා ධමනි මැද කඩේ කුප්පුදියේ මහා ධමනි. එයා යන්නේ කොහෙද? පෙනහළු වලට. වමෙන් නම් වම් කුප්පුදියේ ධමනි. දකුණෙන් නම් දකුණු කුප්පුදියේ ධමනි. මේ වඩේ ඇදෙන්නේ දකුණෙන් දකුණට යන දුරක් කියනවා ත්‍රිකුණ කපාටේ. මොනදුන්න? ත්‍රිකුණ කපාටේ. වමෙන් වමට දෙතුන් කපාටේ. මෙද යන ඒවා යන නාම වලට යන ඒවා ටික ඉඳලාදී ඒවා ටික ආද සඳ කපාටේ. මොන සඳ? සඳ. අපි කියන මාත්‍රයේ 32 නේද? වරනේ 32 නේද? ඒවනාද? එගෙන නේද? වරන් යටේවා උඩ දකුණු උඩ වම් යට දකුණු යට වම් උඩට තුනක් වගේ සංස්ථානික උඩට එකක් වගේ යට එකක් වගේ මැද බඩේ කුප්පුදියේ මහා ධමනි. දකුණට දකුණු කුප්පුදියේ වමට ඒ යන්නේ කොහෙද? වෙනම දකුණෙන් දකුණට කපාටේ